අයිබෝවන් සුබ මධ්‍යහනයක් වීඩියෝ හදන්නේ සුබ රාත්‍රයක් කරන්න දෙයක් නෑ විලාවන ඉතිං මෙතන හැම තැනම රෙදනව වෙන මොනවත් නෙවෙයි වැඩ ඔළුව කෙක්කුම ඉතින් ඒවාගේ දේවල්ලට නෙමේ වෙන දේවල් දකිද ගුරුවරීව නිර්වත් කරන 10 හැවරදි නෙමෙයි 10 වසර පන්දී දරුවන් ආච්චිලා දෙන්නෙක්ව මරා දැමු 15 හැවරදි දැරිය අම්මා අයිස්ක්‍රීම් කෑවා කියලා පොලිසියට කෝල් කරලා අම්මා අත්තරමුණ ගන්න කියපු 4 හැවරදි දරුවෙක් සිදුවීම් 3ක් වාර්තාව පළවෙනි සිදුවීම බලමුද අහන්නකො මේ කතාව කියන්නකෝ මහනුවර පාසලක සෙසුන් පිරිසක් AI යොදාගෙන ගුරුවරියෙක්ගේ නිර්වචාරු ප්‍රසකසා බෙදා හැරලා ෂෙන් සෙනවිරත්න ලියයි. සිද්ධිය ගැන මහනුවර කොට්ටාශ ළමහා කාන්තා කාර්යාංශයෙන් පුළුල් විමර්ශනයක්. මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සෙසුන් පිරිසක් විසින් කෘත්‍රිම බුද්ධිය භාවිතා කරමින් එම විද්‍යාලයේ තරුණ ගුරුවරියෙක්ගේ නිර්වචාරෝප නිර්මාණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර කොට්ටාශ ළමහා කාන්තා කාර්යාංශය මගින් පුළුල් විමර්ශනයක් ආරම්භ කොට තිබෙනවා. මේක වැඩිදුරටත් ලියනවා එම විදුහලේ 10 වසරේ ඉගෙනුම ලබන මෙම සෙසුන් කෘත්‍රිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියෙක්ගේ මූණ යොදා ගනිමින් එම ඡායාරූප නිර්මාණය කොට ඔවුන් අතර බෙදා ගනිමින් සිටියේදී එම ගුරුවරියට සිද්ධිය අනාවරණය වීමෙන් පසු මහනුවර පොලිසියට පැමිණ කොට්ටාශ ළමහා කාන්තා කාර්යාංශයට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරලා එම පැමිණිල්ලට අනුව මහනුවර කොට්ටාශ ළමහා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් අදාළ පාසලට ගොස් එම සෙසුන් භාවිතා කළ බව කියන ලැප්ටොප් පරිගණකයක් ජංගම දුරකථන දෙකක් අත්අඩංගුවටගෙන විමර්ශන ආරම්භ කොට ඇති බව ඊළඟ පොලිස් නිලධාරියෙක් සඳහන් කරනවා. ගුරුවරයෙක් නේ අපි මේ ලොවේට හඳුන්වා දෙන්නේ ෆ්‍රැක්ටර් ලෝයර් ඩොක්ටර් නේ මේ එතකොට එක නිලධාරියෙක් විදිහට අපේ තනතුරුව ඉහළට ගෙනියන්න පුළුවන් සහය දෙන කෙනා තමයි උපරිම සහය දෙන කෙනා තමයි ගුරුවරයෝ කියන්නේ. ඉතින් ඒ වගේ ගුරුවරුන්ට ගුරුවරයන්ට මෙන්න මේ කාලේ දරුවන් සලකන විදිය 10 හැවරදි නේද මේ සොරි මොකද 10 පන්තිය දරුවන් කියන්නේ ඊළඟ වසරේ ඕ ලෙවල් සාමාන්‍ය පෙළ මෙන්න බලන්න දරුවන්ගේ හැසිරීම හොඳද ඊළඟ සිදුවීම අහමුද නගර ගම්මානයේ නිවසක සිටි සහෝදරයන් දෙදෙනෙකු අද උදෑසන 7:30ට පමණ කපා කොටා ඝාතනය කර තිබුණා. එලෙස ඝාතනය කර තිබුණේ අවුරුදු 68ක හා 74ක කාන්තාවන් දෙදෙනෙක් වන අතර ඔවුන් විශ්‍රාමික රාජ්‍ය සේවකයන්. ඔවුන් සමග සිටි 15 හැවිරිදි ගැහැණු ළමයෙකුද සුළු තුවාල ලබා අද උදෑසන රෝහල්ගත කරනු ලැබුවා. පසුව මුතුර් පොලිස් ස්ථානාධිපතිවරයා සිදු කළ විමර්ශනයේදී අනාවරණ වී තිබුණේ අදාළ ගැහැණු දැරිය මෙම ද්විත්ව ඝාතනය සිදු කර ඇති බවයි. ඒ අනුව ඇව අත්අඩංගුවටගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඇය ද්විත්ව ඝාතනය සිදු කළ බව පාපෝච්චාරණය කළ බවයි පොලිසිය සඳහන් කළේ. සිය මිත්තණියන් දෙදෙනා තවත් මුණුබුරන් දෙදෙනෙකුට තමන්ට වඩා හොඳින් සැලකීම හේතුවෙන් ඇති වූ සිත්ඇවුල මත මෙම ඝාතනය සිදු කළ බව ඇය පොලිසිය හමුවේ පවසා තිබෙනවා. ඝාතන සිදු කළ අවස්ථාවේදී ඒ සඳහා භාවිත කළ තියුණු ආයුධයට තම අතද තුවාල වූ බවයි ඇය පොලිසිය හමුවේ පවසා ඇත්තේ. සිය මව රාත්‍රී සේවා මුරය සඳහා සේවයට ගොස් සිටියදී මෙම ඝාතන සිදු කළ බවත් මියගිය කාන්තාවන් දෙදෙනා අතර අදාළ කාන්තාවගේ මවද සිටිනවා. සැකකාර දැරිය හෙට දිනේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මකයි. ඇයි හේතුව තමන්ට වඩා තමන්ගේ ආච්චි සලකනවා වැඩි අනිත් අයට නමුත් තමන්ට සැලකීම අඩුයි ඒ නිසා මම මේ වගේ තීරණයක් ගත්තේ 15 හැවිරිදි දැරියෙක්
ඔයි කතාව අහනකොටම නිකන් අර ඔහොමම නහරවල් ටික දැන් මම මේ දැන් වීඩියෝ මම නැවැත්තුවා ටිකක් මෙන්න අර නිකන් අර නීතිමත එක පැත්තක් නමුත් අර ප්‍රෙෂර් එක වැඩි වෙනවා ඇත්තටම කියනවා නම් ප්‍රෙෂර් එක වැඩි වෙනවා මේ කතාව අහද්දි ප්‍රෙෂර් එක වැඩි වෙනවා ශරීරයේ තියෙන ප්‍රෙෂර් එක මේ බලන්න අසූපහයි ලෝ ප්‍රෙෂර් 62යි වෙන සිද්ධවීම් දකිද්දි ඇත්තටම කියනවා නම් ඒ තරමට කලකිරෙනවා මේ බලන්න මේ වගේ සිදුවීම් දැන් 15 හැවිරිදි දරියෙක් කියන්නේ ආච්චි තමන්ගේම ආච්චිලා දෙන්නෙක් මොකද හිතන්නේ දැන් ඉන්න සමාජයේ කොහොමද හැසිරීම මේක විතර නෙමෙයි තවත් සිදුවීම් ගොඩාක් සිද්ධ වෙලා තියෙනවානේ තමන්ගේ සහෝදරයව සහෝදරියව මරපු සිදුවීම් තමන්ගේ පියාව මවව ඝාතනය කරපු සිදුවීම් හේතුව මොකද මෙන්න මේ වාගේ දේවල් නිසා තමන්ට වඩා තමන්ගේ මල්ලිට තමන්ගේ අයියට ආදරය වැඩි නිසා ඒ වාගේ දේ කරලා තියෙනවා ඒ වගේම තවත් සිදුවීමක් මේක එක්සත් ජනපදයේ Did you call the police? Yeah. Why? I told my mommy to go to jail. I didn't get ice cream. தனக்கு வைத்திருந்த ஐஸ்கிரீமை அம்மா சாப்பிட்டு விட்டதால் 4 வயது சிறுவன் காவல்துறைக்கு போன் செய்து புகார் அளித்த சம்பவம் அமெரிக்காவில் நடந்துள்ளது. விஸ்கான்சின் மாகாணத்தில் நடந்த இந்த சம்பவத்தின் தொலைபேசி உரையாடலை காவல்துறை வெளியிட்டுள்ளது. Hello, this is Racine County 911. What's the address of the emergency? My mommy is feeling bad. Oh, this little one got the phone and he's 4. Okay. And I ate his ice cream, so that's probably why he's calling 911. okay, so you don't need police, fire, or rescue? No. No? Okay. All right, we'll go ahead and just start. Can I just have you confirm your address and can I get your name, please? இதனையடுத்து சிறுவனின் வீட்டுக்கு வந்த காவல்துறை சிறுவனின் அம்மாவின் கையில் விலங்கிடுவது போல අම්මා අත්තලුවට ගන්නවා වගේ රඟපාමක් කරලා ඊට පස්සේ මේ අම්මගේ අතට මේ මාංචුව දානවා වගේ දාලා ඊට පස්සේ මේ අයිස්ක්‍රීම් ටිකක් අරගෙන ඇවිල්ලා මේ ඒ ළමයටත් දීලා ළමයා කෝල් කරලා තියෙන්නේ පොලිසියට 911 ගහලා තියෙන්නේ හේතුව මොකද දැන් අපි ලංකාවේ 119 ගහනවා වගේ දරුවා මේ 911 ගහලා තියෙන්නේ අම්මා මට මගේ අයිස්ක්‍රීම් එක ෆ්‍රිජ් එකේ තිබුණා සීතකරණයේ තිබිච්ච මගේ අයිස්ක්‍රීම් එක මගේ අම්මා අරගෙන කාලා අම්මා mother want to go jail කියලා කියනවා. කියන්නේ අම්මාව මෙහිරේට එවන්න ඕනේ මගේ අම්මා මගේ අයිස්ක්‍රීම් එක කාපු නිසා. 4 හැවිරිදි දරුවෙක්. කොහොමද මෙන්න මේ සමාජය දැන් හැදෙන්නේ? දැන් ඊයේ පෙරේදත් මම ඔයාලා දැක්කනේ මේ TikTok වීඩියෝ සම්බන්ධවත් මම පළ කරලා තිබුණානේ යම් කිසි කතාවක්. දැන් කොහොමද මේ සමාජයේ හැදෙන්නේ දැන් බලන්න ගුරුවරියට AI තාක්ෂණය කියන්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කෘත්‍රිම බුද්ධිය හරහා භාවිතාවෙන් තම ගුරුවරියව මේ විදිහට අපහාස කරන දරුවන් සිසුන් කියන්නේ පාසල් සිසුන් එතකොට ඒ දෙවෙනි කතාව තමයි තාමත් මට අපි අදටත් අපේ ආච්චිට අපි ආදරයි අදටත් ඇත්තටම මේ පොඩි ණයවල් තියෙන නිසා මට අදටත් ලොකු කල්පනාවක් තියෙනවා මොකද පුංචි කාලේ ඉඳන් අපි හැදුවේ වඩා හැදුවේ එයාලා තමයි වැඩිපුරම හැදුව දෙමාපියන්ටත් වඩා අපේ ආච්චි අම්මලාට අපි ගරු කරනවා සීයා නම් නැති වුණා ආච්චි ඉන්නවා එයාව ගින් කොහොම හරි බලන්න ඕනේ කියලා අදටත් මගේ හිතේ අර බරක් තියෙනවා මොකද ඒ කාලේ ඉඳන් අපිව හැදුවා හැමෝම එක විදියට බැලුවා ඉතින් දැන් බලන්න මේ දරුවෙක් 15 හැවිරිදි දෙරියෙක් ගැහණු ළමේ කණික දියුණු ආයුධයක් පීහ කරගෙන දෙන්නව මරලා කොහාටද යන්නේ මෙන්න මේ සමාජේ
ඔන්න බලන්න 4 හැවිරිදි දරුවෙක් අම්මා අයිස්ක්‍රීම් කෑවා කියලා පොලිසියට කෝල් කරලා. ඇත්තටම විදේශගත වෙන්න මේ විදේශගත වෙලා ඉන්න ඔබටත් මං කියන්නේ විශේෂයෙන්ම ඔබ දැන් මම ඔබ හැමෝම අපේ ගෙදර සම්බන්ධය ගොඩාක් අඩුයිනේ. අපි කෝල් කරන්න නෑ නිතරම. අපි ගෙදර කට්ටිය ගැන සොයන ඒවා ටිකක් අඩුයි. ඉඳලා හිටලා තමයි මොකද අපේ වැඩ කටයුතුත් එක්ක කොහොමවත් බෑ මේ නෝම්බි මාසේ නම් කොහොමවත් බෑ මොකද විලාවක් සෙට් වෙන්නේ නෑනේ. දැන් අපි මෙතනින් වැඩ ඉවර වෙනකොටම 9:10 වෙනවා. සමහර වෙලාවට රාත්‍රී 12 වෙනවා. එතකොට එහි උදේ පාන්දර වෙනවා. ඊට පස්සේ උදේට සාමාන්‍යයෙන් අපිට අර එහෙරන විලාවල් වෙනසක් තියෙනවා. ඉතින් එතකොට යාලා පාසල් ගිහිල්ලා කඩේට ගිහිල්ලා ඉස්කෝලේ ගිහිල්ලා හැමතැනම ඉතින් අර එක වැඩවල් සෙට් වෙනවනේ. ඉතින් විලාවක් සැටිස්ෆයි වෙන්නේ නැහැ අනිත් දවස්වල වගේ. ඉතින් ඒ නිසා මේ දවස්වල ටිකක් අමාරුයි. නමුත් වෙනදාට නෝම්බි නැති කාලේ අනිවාර්යෙන් දවස ගාන පුළුවන් නම් ගෙදර අරගෙන ළමයි ඉන්නවද ආවද කොහෙද සාමාන්‍යයෙන් මෙහි විලාව 8 වෙනකොට 8:00 වෙනකොට ගන්න කෝල් එකක් ගෙදරට. මොකද එහෙ 10:00 11 වෙනවනේ. සාමාන්‍යයෙන් මෙහි 7:00 8:00 මේ විලාව ඇතුළ කෝල් එකක් ගන්න අරගෙන බලන්න ළමයි කෝ දුව ආවද පුතා ආවද ටියුෂන් ගිහිල්ලා ආවද ක්ලාස් ගිහිල්ලා එයාලා ඇවිල්ලාද මේක අනිවාර්යෙන් අහගන්න. මොකද දැන් තියෙන සමාජයත් එක්ක ටිකක් අමාරු. ළමයිව හරියට පාලනය කරවෙ නැත්තම් ටිකක් අමාරුයි. අපි හරියට මේ අත්‍යවාරම හරියට දාලා එයාලව නිර්මාණය කරේ නැත්තම් ඊට පස්සේ කල්පනා කරලා වැඩක් නැහැ. අදටත් කොච්චර අම්මලා නම් දුක් විඳිනවද? අදටත් කොච්චර අම්මලා කෑ ගහනවද? දරුවන් මේ විදියට වුණා කියලා. සමහර දරුවන් ඒ අතරත් සමහර රත්තරන් දරුවන් ඉන්නවා. සමහර දරුවන්ගෙන මම මේ දරුවෙක් ගැන මේ ඔයාලට වීඩියෝ එකක් දාන්න ඕනේ. ඒක දැනට මගේ අනිත් ෆෝන් එකේ තියෙන්නේ මම ඒක ගෙනාවන මේ ඒක දාන්නම් මම. අපේ ප්‍රදීප අක්කා කියලා එක්කෙනෙක් ඉන්නවා. එයාගේ පුතා අම්මා යවන විහිදමට යවන සල්ලි ටික එකතු කරලා ඒකෙන් ව්‍යාපාරයක් කරලා අද ඉහළ තැනට යන්න සූදානමින් අඩිය තියාගෙන ඉස්සරහට යන්න දරුවෙක්. ඉතින් එතන කියනවනම් ගොඩාක් ගෞරවයි. ඇත්තටම ගොඩාක් සතුටු ඒ වගේ දරුවන්. ඉතින් සමහර දරුවන් මෙහින් අම්මගෙන් තාත්තගෙන් සල්ලි අරගෙන මත්ද්‍රව්‍ය භාවිතාවෙන් අබ්බැහි වෙලා සමහර වෙලාවට එයාලටත් පහර දීමට උත්සාහ කරන දරුවන් ඉන්නවා මේ රටේ වගේ. ඉතින් මේ වගේ අවස්ථාවල් තව කෙනෙකුට වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබගේ දරුවන් ගැන නිරන්තරයෙන්ම නිතරම අවධානය යොමු කරන්න කියලා දෙමාපියන් සියලු දෙනාට විදේශගතව ඉන්න සියලුම දෙමාපියන්ට ඉල්ලීමක් කරනවා. ඉතින් පුළුවන් තරම් පරිස්සමෙන්. එහෙනම් පරිස්සමෙන් ඉන්න. මොකද මේ විලාවක් නෑ මට. මමත් ඔයාලා වගේම සේවය කරන කෙනෙක්. දැනටත් මං ඉන්නේ බයන් වල ඉන්නේ. විලාව කීයද දැන්? විලාවේ විලා මෙන්න 12:56 කියන්නේ එකට කිට්ටුවෙන් විලාව තියෙන්නේ දැන්. තාමත් වැඩ. අදත් මේ දැනුත් පාර්සල් එකක් ගිහින් දෙන්න බැලුවා. පාර්සල් එක ගිහින් දෙන්න ගෙදර කට්ටිය නෑ. ඒගොල්ලන් නීති. ඒ නිසා ඒක පැත්තකට තියලා මෙන්න නෝම්බි අල්ලන්න රෝල්ස් ගෙනාවා. කරන්න දෙයක් නැහැ. ඉතින් මොනව කරන්නේ? රෝල්ස් ගෙනල්ලා තියාගෙන ඉන්නවා. කොහොමත් පාන්දර 3-4 වෙනවා. අද ගිරිගියන් බඩු ටිකත් එක්ක මාම ආවා නංගිගේ ගෙදර. ඉතින් ඒක ඉවර වෙනකන් ඉන්නවා. ඉතින් කොහොමත් මගේ රාජකාරිය එහෙම තමයි. දැන් මේ වීඩියෝ එක හැදුවේ කොහොමත් හෙට ගියාම විලාවක් නැතුව යනවා. සමහර විලාවට දැන් ගිහිල්ලා දෙන්නම පටන් ගන්න ඕනේ. මං උදේට දාන නිවුස් ටික හදන්න ඊට කලින් මෙසේජ් තියෙනවා. මෙසෙන්ජර් එකේ තියෙනවා මෙසේජ් 200-300ක් විතර. මේ ඒ ටික අහලා උත්තර දෙන්න ඕනේ. මෙසේජ් තොගයක් තියෙනවා. ඒ ටික අහලා උත්තර දෙන්න ඕනේ. ඉතින් ඒ ටික බලලා තමයි වැඩ ටික පටන් ගන්න ඕනේ. හරි එහෙනම් පරිස්සමෙන් ඉන්න. එහෙනම් සියලු දෙනාටම දෙවි පිට මේ දවස්වල ඉතින් ඔයාලගේ වැඩත් එක්ක ඉතින් වීඩියෝම නැරඹීම ගොඩාක් අඩුයි. බොහෝ දෙනෙකුට මේ වීඩියෝ ෂෙයා වෙන්නේ නැහැ. මොකද ඉතින් මිනිස්සු වැඩනේ. ඒ නිසා කමන්නේ. නමුත් පරිස්සමෙන් හැමෝම. එහෙනම් දෙවි පිටයි.